හලෝ ඉතින් කොහොමද ඔන්න කිව්වත් වගේම වීඩියෝ එකේ part 2 තමයි මම මේ අරගෙන ආවේ. මෙන්න මේ විදියට බෝට් එකේ උඩ තට්ටුවේ තමයි තිබුණේ අපිට තිබ්බ events. ඉතින් එදා birthday celebration තිබුණා. අපිට events තිබුණා. ඉතින් මේ events ගැන තමයි මම ඔයාලට කියන්න යන්නේ. ඔය එහා පැත්තෙන් ඉන්නේ YouTube content creator කෙනෙක්. ඔයාලා හොඳටම දන්න ඇති ඒ දෙන්නව. ඉතින් ඒ දෙන්නත් අපිත් එක්ක මේකට සහභාගී වුණා. ඔන්න දැන් බලන්නකෝ. හොඳට උසට. සමහරක් අයගේ මේ නෝනාගේ නූල මාතයාට ඉදිරියටත් තියෙනවා. ඒකම තියෙනවා. ඒකම එක අතෙන් one man show එකක් තියෙන්නේ. හරි. එහෙනම් පටන් ගමු. show එකේ එක බැලුම් බලන මුලත් ඒක මොනවා ගණන් ගන්න තුනයි කියපු ගමන් දාන්න තියෙන්නේ. බලන්න එපා. එකයි දැන් ඉතින් ඒකවත් දෙක ගියද්දි නිකට ළඟ අත දැන් අර. මේ විදිහට ඉන්නේ. හරි ආය අද උස. එකයි දෙකයි තුන. මෙන්න මේ වගේ ෆන් ගේම් ගොඩකින් පස් තමයි අපේ බෝට් රයිඩ් එක ඉවර වුණේ. එහෙනම් අපි බෝට් එකට බයි කියලා පිටත් වෙන්නයි යන්නේ. දැන් අපි යන්නේ ගාලුකොටුවේ. මට මොකද හිතෙන්නේ? බෝට් එකේ ගමන? දැන් කියන්න අපි next destination එකට ගිහින් කතා කරමු මේ ගැන. පොඩ්ඩක් තව අමාරුවෙන් ඉන්නේ. ඇත්තටම අපි දෙන්නටම හරිම අමාරුයි මේ වෙලාවේ. මොකද අපි දෙන්නටම වොමිට් වුණා. මොකද පැන්තට ගියාම කාටත් ඒක වෙනවා. මොකද ගොඩක් අමාරුයි. එක තැන බෝට්ටුව කරකවනකොට ඒක මාර අමාරුයි. ඉතින් දැන් අපි දෙන්න ගොඩක් බඩගින්න ඉන්නේ. මොකද බෝට් එකෙන් අපිට මොනතරම් කෑම ගොඩක් දුන්නත් අපිට මුකුත්ම කන්න බැරි වුණා. දැන් අපි යන්නේ පිට්සා හට් එකට. පිට්සා හට් එකට ගිහිල්ලා අපි අපේ කෑමක් ගන්න තමයි යන්නේ. උණුවේ අපි දෙන්නම් මුලින්ම ගත්තේ garlic bread. ඉතින් ගොඩක් සීතලයි, වැස්සයි, ඒ වගේම බෝට් එකේ ගිහිල්ලා තෙමිලා ඒ වෙලාවේ මාර්ම සීතලක් තිබුණේ. ඉතින් අපි එතනින් කාලා ඊට පස්සේ මේ යන්න හදන්නේ ගාලුකොටුව පැත්තට. ඉතින් ගාලුකොටුව රැට මාර්ම ලස්සනයි. ඉතින් අපි ඒ වීව් එක බලන්න තමයි ඊගාවට යන්නේ. ගාලුකොටුව කියන්නේ ළමයි රැට නම් මාර්ම ලස්සන තැනක්. ඒක බලන්න අපි යන්නේ. මෙතන තමයි අපි දෙන්න ගොඩක් එන්ජොයි කරේ. මෙතන මියුසික් එක, වයිබ් එක, එතකොට වැස්ස මාරම ලස්සනයි. ඒක කියන්න තේරෙන්නේ පුදුම ලස්සන. අපි ඒ තියෙන හැම ස්ට්‍රීට් එකම ඇවිද්දා. ඒ තරම්ම ලස්සනයි. වැස්සත් එක්ක කමුතුම වයිබ් එකක්. ඉතින් ඔයාලත් යන්න විනෝද වෙන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. දෙකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා මම ඔයාලට විශ් කරනවා. මිරිස්ස ගාල්ල බයි. එහෙනම් ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.